අනායාස මරණය හෙවත් යුතනේසියාව කියලා කියන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් එහෙමත් නැතිනම් ඔහු හෝ ඇය තීරණ ගැනීමට හැකි සිහියක නැතිනම් ඒ කෙනාගේ පවුලයාගේ කැමැත්තෙන් වෛද්‍ය විද්‍යාත්මකව ඒ පුද්ගලයාට මරණය ළඟා කර දීමේ ක්‍රමවේදයටයි. ලොව පුරා සමහර රටවල නීතියෙන් මේ සඳහා අවසරය ලබා දීලා තියෙනවා. බොහෝ වේලාවට මේ තත්වයට කෙනෙක්පත් වෙන්නේ එක්කෝ ඊතා දරුණු රෝගාබාධයන්ට ලක් වූවන්, ශාරීරික වේදනාවෙන් ඉන්න අය, අතිශය අබල දුබල වුණ වියපත් අය, එහෙමත් නැතිනම් හදිසි අනතුරු වලට ලක් වෙලා ඵලදායී සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න බැරි තත්වයට පත්වුණු අයයි. මේ යුතනේසියාව සම්බන්ධයෙන් ලොව පුරා විවිධ අය විවිධ මත පළ කරනවා. ඒ වගේම කාලෙන් කාලෙට ඒක කතාබහට ලක් වෙන මාතෘකාවක් බවටත් පත් වෙනවා. දැන් එක්වරම ඇයි මේ හැමතැනම ඒ ගැන කතාබහක් ඇති වෙලා තියෙන්නේ? ඔව්, ඔබ හිතුවා හරියටම හරි. ඉස්පාඤ්ඤ අධිකරණය මගින් මානසික වශයෙන් වේදනා විඳින්මින් සිටි 25 හැවිරිදි යුවතියකට මේ සඳහා අවසර ලබා දීම නිසා තමයි මේ ගැන දැන් කට්ටිය සූගාල කතා වෙන්නේ. නොෙලියා කැස්ටිලෝ රමෝස් නම් ඇය පසුගිය මාර්තු 26 වෙනිදා මේ අනායාස මරණයට ලක් වී මෙලොවින් සමුගත්තා. අද අපි කතා කරන්නේ ඒ ගැනයි. එහෙනම් වීඩියෝට ලයික් එකක් දාගෙනම අපි විස්තරය දැනගන්න යමු. නොෙලියා කැස්ටිලෝ රමෝස් කියන්නේ ඉස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශයේ අගනුවර වන බාසිලෝනාවේ ජීවත් වුණු 25 හැවිරිදි තරුණියක්. ඉතා නිරෝගීව ඉපදුණු ඇය නව යොවුන් වියේදීම සමාජීය වශයෙන් අතිශය කනගාටුදායක අත්දැකීම් කීපයකටම මුහුණ පානවා. ඒ නිසාම ඇය කොකේන් වගේ මත්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහි වෙනවා. 1999 වසරේදී ඉපදුණු ඇයගේ 23 වෙනි උපන්දිනය සනිටුහන් වුණ 2022 වසර ඇයට කිසිම ආකාරයකින් හොඳ අවුරුද්දක් වුණේ නම් නැහැ. මුලින්ම ඇය එවකට ඇයගේ පෙම්වතා අතින් ලිංගික අඩන්තේට්ටමකට ලක් වෙනවා. ඒ සිද්ධියෙන් ඇතිවුණු කම්පනය මගහරවා ගන්න ඇය වැඩියෙන් කොකේන් පානයට ඇබ්බැහි වෙනවා. තමන්ගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයට හේතු වුණ සිද්ධියට ඇය මුහුණ පාන්නේ මේ අතර තුරයි. එම වසරේදීම ඇය ඉතාමත් දරුණු ගණයේ සමූහ ලිංගික අඩන්තේට්ටමකට ලක් වෙනවා. මේ සිද්ධියෙන් මානසිකව ඉතාමත් දරුණු ලෙස කඩා වැටුණු ඇය පියවි සිහිය නැතිවන තුරු කොකේන් ශරීරගත කරගෙන තට්ටු 5ක ගොඩනැගිල්ලකින් බිමට පනිනවා. මේ අනතුරෙන් නොෙලියාගේ ජීවිතේ බේරුණත් ඇය සදාකාලිකවම රෝදපුටුවකට සීමා වෙන්නේ ස්ථීර ලෙස ඉනෙන් පහත ප්‍රදේශය පණ නැතිවීම නිසායි. මේ විදියට රෝදපුටුවකට සීමා වුණාට පස්සේ ඇය මානසිකවත් විශාල වශයෙන් ඇද වැටෙනවා. ඇයට සිය ජීවිතය නැති කරගන්න හිතෙනවා. ඒ වසරේදීම යුතනේසියාව හෙවත් අනායාස මරණයකට ඇය ඉස්පාඤ්ඤ බලධාරීන්ගෙන් ඉල්ලුම් කළත් ඊට අවසර ලැබෙන්නේ නම් නැහැ. ඉරට නීතිමය රාමුව සහ ඇගේ පවුලේ අය අකමැති වීම ඊට හේතුව වුණා. ඉන්පසු නොෙලියා රමෝස් මේ විදිහට වසර 4ක කාලයක් ඉතා දුක්ඛම් කටුළු මැද ජීවිතය ගත කරනවා. අපේ මේ සිද්ධිය ගැන වැඩිදුර කතා කරන්න කලින් Think White Media අපේ channel එකත් subscribe කරගෙනම යුතනේසියාව හෙවත් අනායාස මරණය කියන්නේ මොකක්ද? ඒ වගේම එහි අතීතය මොන වගේද කියලා දැනගෙනීමු. යුතනේසියාව කියලා කියන්නේ සරලවම කිව්වොත් සොය කැමැත්තෙන් නීත්‍යානුකූලව ඒ කියන්නේ නීතිමය අවසරයේ සහිතව මරණයට පත්වීමයි. වර්තමානයේ එය සිදු කරන්නේ රෝහලකදී දිවිතොරවීම සඳහා එන්නතක් ලබා දීම මගිනුයි. මේ යුතනේසියාවේ ඉතිහාසය පුරාතන ග්‍රීක සහ රෝම යුගයේ දක්වාම දිව යනවා. ප්ලේටෝ සහ හිපොක්‍රටිස් වගේ දාර්ශනිකයන් එවක අනායාස මරණය ක්‍රියාත්මක වුණ හැටි ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ කාලයේදීත් අනායාස මරණයට අවස්ථාව ලබා දීලා තියෙන්නේ සුව කළ නොහැකි දරුණු රෝගාබාධවලට ලක් වුණු අයටයි. කොහොම නමුත් වර්තමානයේ පවා වෛද්‍යවරු ලබා දෙන හිපොක්‍රටික් ඕත් එක මගින් රෝගීන්ට මරණය කැඳවන ඖෂධ ලබා දීම නිෂ්ප්‍රභ කරලා තියෙනවා. මධ්‍යතන යුගයේ ලේඛනවලත් ඇතැම් තැන්වලදී අනායාස මරණය ගැන තොරතුරු හමු වෙලා තිබ්බත් එය ක්‍රියාවේ යොදවලා තියෙන්නේ නම් ඉතාමත් කලාතුරකින්.
කොහොම නමුත් ජර්මනියේ නාසි පාලනය නම් මේ අනායාස මරණය ඉතාමත් කෲර විදියට ක්‍රියාවේ යොදවලා තියෙනවා. ඔවුන්ගේ වදකාගාරවලදී විවිධ ආබාධ සහිත අයවලුන් ඔවුන් මරණයට පත් කරලා තියෙන්නේ. ඒ පුද්ගලයන්ගේ කිසිදු අවසරයක් නැතිවයි. ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලම පාහේ මීට විරුද්ධ මත දැරීමත් ඊට හේතු වෙලා තියෙන බව පෙනී යනවා. මේ නිසා ලෝපුරා අනායාස මරණය සම්බන්ධයෙන් තිබුණු ප්‍රතිරූපය තවත් පහළට ඇද වැටුණා. කොහොම නමුත් පසුකාලීනව ඒ කියන්නේ 20 වන සියවසේ අගභාගයේදී සමාජයේ විවිධ ශ්‍රේෂ්ඨ ගැන පුළුල්ව බලන්නට පටන් ගත්තු නිසා යුතනේසියාව ගැනත් කතා බහක් ඇති වුණා. Taman තවදුරටත් ජීවත් වීමෙන් කිසිදු quality of life එකක් ඒ කියන්නේ යහපත් ජීවන තත්වයක් ළඟා කරගත නොහැකි අයට අනායාස මරණයට අවස්ථාව ලබා දිය යුතුයි කියලා කතා බහක් ඇති වුණා. ලෝකයේ සියලු රටවල් පාහේ ඊට විරුද්ධව සිටින පසුබිමක පවා නෙදර්ලන්තය සහ බෙල්ජියම සොය කැමැත්තෙන් ඉල්ලා සිටින යුතනේසියාවට අවසර ලබා දීම සඳහා නව නීති සැකසීම සිදු කළා. කොහොම නමුත් එය ඉතාමත් තද නීති රාමුවක් තුලයි පැවතුනේ. මේ සඳහා අදාළ පුද්ගලයාගේ සම්පූර්ණ කැමැත්ත අත්‍යවශ්‍ය වුණ අතර කැමැත්ත ලබා දීම සඳහා කිසිම ආකාරයක පියවිසියක් නැතිනම් ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයගේ කැමැත්ත හිමි වී තිබීම අත්‍යවශ්‍ය සාධකයක් වුණා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නේ රෝගාබාධ නිසා කිසි ලෙසකින් දැරිය නොහැකි වේදනාව විඳින්මින් සිටින අයවලුන් සඳහා පමණයි කියලා තමයි කියවෙන්නේ. දැන් වෙද්දී ලක්සම්බර්ග්, කැනඩාව සහ ඉස්පාඤ්ඤත් ඊට අවසර ලබා දෙනවා. නොයලියා රමෝස් අනායාස මරණය සඳහා ඉල්ලුම් කළේ 2022 වසරේදී. ඒ වෙද්දී ඉස්පාඤ්ඤයේ ඒ සඳහා නීති ප්‍රතිපාදන තිබුණත් ඇයට ඊට අවස්ථාව හිමි නොවීමට හේතු කිහිපයක්ම තිබුණා. ඇය ඉනෙන් පහළ අඩපණ වුණු තත්වයක සිටියත් දැඩි ලෙස මානසික පීඩනයට ලක් වෙලා හිටියත් පියවි සිහියෙන් පසුවීම ඊට ප්‍රධානතම හේතුවක්. එමෙන්ම ඇය අනායාස මරණයකට ලක් වෙනවාට ඇයගේ පියා දැඩි ලෙස විරුද්ධ වුණා. ඇය තරුණියක් වීමත් ඊට බලපෑවා. කොහොම නමුත් ඇය දිගින් දිගටම කියා හිටියේ Tamanට අනායාස මරණයට ලක්වීම අත්‍යවශ්‍ය බවයි. ජීවත් වෙමින් සිටින හැම මොහොතකම ඇය අතිශය දරුණු ශාරීරික සහ මානසික වේදනා විඳින්මින් සිටින බව ඇය ප්‍රකාශ කළා. පසුකාලීනව ඉස්පාඤ්ඤය ඇයට මේ සඳහා අවසර දුන්නත් පියාගේ බලපෑම මත එය ක්‍රියාත්මක කරන්න ලැබුණේ නම් නැහැ. ඇගේ මේ කාරණාව අවසානයේ නතර වුණේ යුරෝපයේ මානව හිමිකම් අධිකරණයේ. ඇයට මේ සඳහා ඇගේ මව සහ මවගේ මව හෙවත් මිත්තණිය සහාය දක්වලා තියෙනවා. නොයලියා සම්බන්ධ මේ කාරණාව ඉතාමත් කෙටි කාලයක් ඇතුලේ ඉස්පාඤ්ඤය පුරා විතරක් නෙවෙයි ලොව පුරාම ප්‍රසිද්ධ වුණා. සමහරු මේ සඳහා ඇයට සහාය දක්වන්නට පටන්ගත් අතරම තවත් සමහරු ඊට දැඩි ලෙස විරුද්ධ වුණා. ඒ ඇයවැනි අයෙක් අනායාස මරණයට ලක් කිරීම අතිශය අමානුෂික බව සහ ලෝකයටම වැරදි පූර්වාදර්ශයක් ලබා දෙන බව පවසමිනුයි. මේ නිසා ඇය එරට මාධ්‍ය තුලත් ප්‍රසිද්ධ චරිතයක් වුණු අතර සමහරෙක් ඇය සම්මුඛ සාකච්ඡාවලට බඳුන් කරන්නත් පෙළඹුණා. තවත් සමහරු ඇයට ජීවත්වීම සඳහා සහාය ලබා දෙන්නත් යොහුසුළු වුණා. ඒත් මේ කිසිම දෙයකින් අනායාස මරණය ගැන ඇගේ මතය වෙනස් වුණේ නම් නැහැ. අනායාස මරණයට ඉස්පාඤ්ඤ අධිකරණය අවසර දීමත් එක්ක මේ ගැටලුව යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත ගෙන ගියේ ඇගේ පියා විසිනුයි. ඒත් අවසානයේ එම අධිකරණය ඉන් කිසිවෙකුගේ මානව හිමිකම් කඩ නොවන බවට තීන්දුව කළා. මේ වසරේ මාර්තු මාසයේ 26 වෙනිදා නොයලියා සදාකාලික නින්දට වැටුනේ ඒ අනුවයි. මරණයට පත්වීමට කලින් සිය අවසාන සම්මුඛ සාකච්ඡාවේදී ඇය කියා හිටියේ Tamanට ඉතා පියකරු ලෙස මිය යන්නට අවශ්‍ය බවයි. මේ නිසා ඇය Tamanට තියෙන ලස්සනම ඇඳුම ඇඳගත්තා. ඇය මිය ගියාට පස්සේ පින්තූර 4ක් ඇය අසල තැන්පත් කරන ලෙස ඇය පැවසුවා. ඇයගේ මවගේ චිත්‍රයක්, ඇය කුඩා කාලයේ ඇති කළ සුරතල් බලු පැටියාගේ පින්තූරයක්, ඇය මුලින්ම පාසල් ගිය දිනේගත් පින්තූරයක් සහ කුඩා කල ඇය සතුටින්ම සිටමින් ලබාගත් පින්තූරයක් ඒ අතර වුණා. නොයලියා කුඩා කලම ඇගේ මව සහ පියා වෙන් වී ගොස් තිබුණු අතර ඇය 13 වියේ පටන් OCD සහ Borderline Personality Disorder වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳ තිබෙනවා.
අනතුරෙන් පස්සේ මේ තත්ත්වය ඉතාමත් වැඩි වුණ බව ඇය පවසා තිබෙනවා. මේ වීඩියෝවේ මුලදිම කිව්වා වගේම මේ වෙද්දි ඇය අනායාස මරණයට ලක් වී අවසන්. මේ ගැන ලෝ පුරා විවිධ අය විවිධ මත පළ කරමින් තිබෙනවා. ඒ ඇගේ මේ අනායාස මරණය සුවිශේෂී වීම නිසායි. මේ පියවි සිහියෙන් පසුවෙන සුව කිරීමට නොහැකි රෝගාබාධයක් නිසා කෙටි කලකින් මරණයට පත්වීමට නොසිටින තරුණ අයෙකුට මානසික වද වේදනා නිසා අනායාස මරණයකට මෑත යුගයේ අවසර ලබා දුන් ප්‍රථම වතාවයි. මේත් සමග ලිංගික අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනෙන අපරාධකරුවන් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අනුගමනය කරන ක්‍රමවේදයනුත් විවේචනයට බඳුන් වී තිබෙනවා. ඒ සාකච්ඡාවල අවසානය කොයි වගේ වේද කියලා කාටවත් කියන්න බෑ. කොහොම නමුත් අවසානයට කියන්න තියෙන්නේ නම් ඇගේ මේ අනායාස මරණය ගැන කතිකාවත ලෝකේ පුරා කාලයක් තිස්සේ පවතිනු ඇති බවයි. ඒ ගැන ඔබට හිතන දේ පහලින් කමෙන්ට් කරලා වීඩියෝව හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරගෙනම යමු.